හායි හදමුද මගෙත් එක්ක මේ විදියට ගෑවුන තැන කන්න පුළුවන් රසම රස ඌරු මස් බිස්ටේක් එකක්. එහෙනම් ඉතින් එන්නකෝ මගෙත් එක්ක. අද මම ඔයාලට කියලා දෙනවා මේ විදියට රසට කොහොමද ඌරු මස් බිස්ටේක් එකක් හදාගන්නේ කියලා. අපිට මුලින්ම ඕන වෙනවා ඌරු මස්. මම මෙතන ඌරු මස් ටික කපලා හොඳට සෝදගෙන තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට සුදු ලුණු ඕන වෙනවා. මම මෙතන සුදු ලුණු බික් 4ක් විතර තමයි කොටලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඉඟුරු ඕනේ. මෙතන මම චූටි ඉඟුරු කෑලි දෙකක් තමයි ඒකත් කොටලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ රම්බේ කෑලි දෙක තුනක් ඕන වෙනවා. ඊට පස්සේ කරපිංචා ඕන වෙනවා. ඊට පස්සේ අපිට කුරුඳු කෑලි දෙක තුනකුත් ඕන වෙනවා. කරාමු නැටි 4ක් විතර සහ එනසාල් ඇට දෙකක් ඕන වෙනවා. අපි මේ ටික එකට කොටලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අමු මිරිස් ඕන වෙනවා. මම මෙතන අමු මිරිස් කරල් දෙකක් වගේ තමයි අරගෙන තියෙන්නේ. ඕගොල්ලොන්ට අමු මිරිස් ගන්න අකමැති නම් මාළු මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගම් මිරිස් ඕන වෙනවා. මම මෙතන ගම් මිරිස් තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. ගම් මිරිස් ටිකක් වැඩියෙන් එකතු කරගන්න. ගම් මිරිස් එකතු කරගන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් එකතු කරගන්න ඕනේ. මොකද අපිට මේ ඌරු මස් බිස්ටේක් එකට ගම් මිරිස් කුඩු අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඊට පස්සේ අපිට රසායනික ලුණු කුඩු ඕන වෙනවා. පහ කුඩු තේ හැඳි දෙකක් ඕන වෙනවා. කහ කුඩු තේ හැඳක් ඕන වෙනවා. ඊට පස්සේ විනාගිරි මේස හැඳි දෙකක් අපිට ඕන වෙනවා. ඊට පස්සේ අපිට ලුණු ඕන වෙනවා. මම මෙතන චූටියට ලුණු ටිකක් කපාගෙන තියෙන්නේ අපිට මේ ඌරු මස් බිස්ටේක් එකේ ෆ්ලේවර් එක ගන්න ඕන නිසා. ඒ වගේම මේ වගේ ටිකක් ලොකුවට කපාගෙන තියෙන්නේ අපි මේකේ ලස්සනට වගේ උඩින් එකතු කරගන්න ඕන නිසා. දැන් අපේ ඌරු මස් එකට ලුණු කුඩු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අමුතුණු පහ කුඩුත් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු ටික. ඊට පස්සේ මම විනාගිරි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. අපි ගම්මිරිස් කුඩු චුට්ටක් වැඩියෙන් එකතු කරගමු. ඔක්කොම ටික මේ විදිහට එකතු කරගෙන අපි දැන් මේක හොඳට අතින් අනා ගන්න ඕනේ. අපි දැන් අපේ ඌරු මස් එක මේ විදිහට අනාගෙන විනාඩි 10ක් විතර පැත්තකින් තියලා තියාගමු. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා මම මේකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙගෙනදී මම මේකට ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉඟුරු ටිකත් මේ විදිහට එකතු කරගමු. ඊට පස්සේ සුදු ලුණු ටිකත් මේ විදිහට එකතු කරගමු. එකතු කරලා අපි හොඳට මේ ටික දැන් කලවම් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මේක චුට්ටක් බැද ගන්න ඕනේ. ගොඩාක් නෙමෙයි. සාමාන්‍යයෙන් බැද ගන්න ඕනේ. මම මේකට එකතු කරනවා තලාගත්ත කුරුඳු එනසාල් කරාමු නැටි ටික. ඒකතු කරලත් මම හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ලිපේ ගින්දර ගොඩාක් දාගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන තමයි අපි මේක මේ විදිහට කලවම් කර කර බැද ගන්න ඕනේ. මේ ටික මේ විදිහට බැදීගෙනදී මම එකතු කරනවා අපේ ඌරු මස් එක. එකතු කරලා අපි මේකත් හොඳට කලවම් කරගමු. හොඳට කලවම් කරගන්න ඕනේ මේ විදිහට. මේකට රම්ප ටිකයි කරපිංච ටිකයි මේ විදිහට උඩින් එකතු කරගන්නවා. දැන් මේක තැම්බෙන්න අවශ්‍ය කරන වතුර ටික මේ විදිහට එකතු කරගමු. එකතු කරලා අපි චුට්ටක් විතර කලවම් කරගමු. අපි දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා මේ මස් එක තැම්බෙනකන් අපි මේ විදිහට වහලා තියාගමු. මේ හරියට මම ඔයාලට පෙන්නන්නේ විනාඩි 12ක විතර පස්සේ. මේක දැන් ඔයාලට පේනවනේ හොඳට තැම්බිලා තියෙන්නේ. අපේ ඌරු මස් එක හොඳට තැම්බිලා තියෙනවා. ඔයාලට පේනවා මේක ග්‍රේවි එකක් වගේ ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍යයෙන් චුට්ටක් අඩු කරගමු. ගින්දර අඩු කළා මම එකතු කරනවා අපේ අමු මිරිස් කරල් ටික. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් මාළු මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අපේ ලුණු ටිකත් මේ විදිහට එකතු කරගන්නවා උඩින්. එකතු කරලා අපි මේක චුට්ටක් කලවම් කරගමු. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අපි අඩු කරගන්න ඕනේ. අඩු කරගෙන මේ විදිහට චුට්ටක් අපි කලවම් කරගමු. ඉතින් මේ වෙලාවේදී ඔයගොල්ලන්ට පුළුවන් මේකේ රස බලලා ලුණු සහ ගම්මිරිස් ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයට එකතු කරගන්න. ඔන්න
ඔන්න ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත අපේ ඌරුමස් බිස්ටේක් එක. ඉතින් මේක හරිම රසයි. මේක මාරම රසක් තියෙන වගේම මාරම සුවඳයි. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මම හදාගත්ත වගේ මේ විදිහට ඌරුමස් බිස්ටේක් එකක් හරිම ලේසියෙන් හදාගන්න. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේ විදිහට try කරලා බලන්නකෝ කොහොමද වෙනස කියලා.